කාට කියලාද මේ වැඩේ කරගන්නේ? පොරොන්දු වෙච්ච නිසා දැන් මේ වැඩේ නොකරත් බෑ. ඕකට පාර පැත්තට ගිහිල්ලවත් පොඩ්ඩක් මේක කරගන්න විදිය කල්පනා කරා නම් හොඳයි. සන්දියෝ බලපං වෙදා බන්තියට උණු දෙයි. අපේ අතේ තියෙන පිටියක් නැති උනානේ බං. සම්පූර්ණ නැත්ත බං උඹ කියන කතාව නම් ඈ අපිට මාසයක් විතර කිතුල් රා ටික තොල ගන්න තිබිච්ච අවස්ථාව නැතුණා විතරයි එකෙන්. ඒක තමයි උනේ. දැන් ඉතින් ඕගෙන කතා කරලා වැඩක් නෑ බං. ඒක නම් ඇත්ත බං. අර පරණ ගියමනකුත් තියෙන්නේ බං ඈ. ගිය හකුරට නාඳන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා. දැන් අපේ ඉතින් මේ තියෙන හකුර රැකගන්න එකයි ඇත්තේ. නේ බං. මේ එහෙම හිතලවත් හිත හදාගම් බං. අපි වෙන මොනවා කරන්නද බං? ඒක තමයි. අර ගුරුනාස මාව නේද බං ඉන්නේ මේ පැත්තේ. අප්පට සිරි. ගුරා නේන්න. ගුරා ඔව් පුරා තමයි. ගුරා තමයි ඉන්නේ මේ පැත්තේ. මොකද දන්නේ? බලා මුලිච්ච වෙච්ච එකත් හොඳයි මට. ඒ මොකද මේ ගුරුනාස මාව මේ හදිස්සි අපිව මුළුච්චි වෙන්න ඕනේ උනේ. ඒකයි කොල්ලනේ. මගේ නෑ වෙන ළමයෙක්ට තොර දුකක් ඇදිලා. හොස් මුලක් කන්න ආසයි කියලා පණිවිඩයක් කියලා තිබුණා මට. ඒකයි මං උඹලා හොයාගෙන ආවේ. ඕක මහ ලොකු දෙයක්ද ගුරුනාසි මාවේ? ජොන්ටියා ඒකනේ බං ඔය අපිට මාළුකෝ දේවල්ද? නෑ බං මේ දවස්වල අපේ මායියා ගමේ ගිහින් ඒක හදාගන්න විදියක් බං මම මේ කල්පනා කළේ. ඕක මොකද්ද ගුරුනාසි මාමේ? අපි අපේ ඇඩ්ලින් අක්කට කියලා ඕක හදලම ගිහින් දෙන්නම්කෝ නේද බං මොන්ටියෝ? නැතුව ජොන්ටියෝ හෙටම හදලා හෙටම ගිහිල්ලා දෙන්න. කොහොමද? අපි එහෙමයි. අනේ ඒකනම් ලොකු උදව්වක් කොල්ලනේ මායියත් ගෙදර නැති වෙලාවේ. ඇත්තම උඹලට පින් සිද්ධ වෙනවා මේ දෙන උදව්වට. හරි ගුරුනාසි මාමේ. අපි ඕක හදලා කාටද ගිහින් දෙන්න ඕනේ? උඹලා දන්නව නේද? අපේ හඳපාංගොඩ අක්කගේ කෙල්ල සුමන අපේ මේ මොනවා කතා කරනවද ගුරුනාසි මාමේ? අපි නොදන්නේ මොකද මේ හඳපංගොඩ සුමනාවති අක්කා නේ බං? නේ අපි දන්නේ පොඩි කාලේ ඉඳන් සමහරක් කරා. පොඩි කාලේ ඉඳන්. බඩිය කාලේ ඉඳලා. අනේ කාලේ ඉඳන්. උඹේ මොනවා කතා උඹට ඉස්සෙල්ලාම පොඩි කාලේ මං අඳුරයි. බඩිය කියන්නේ පොඩිය තමයි. ආන්න ඒකිට තමයි ඔය දොළදුක්ගාය ඇදිලා තියෙන්නේ. හරි මාමේ බය වෙන්න එපා. අපි ඔක නියමනම කරන්න නේද බං? ඈ? නේද බං? ළමයිනේ මෙන්න මේක ගමන් වියදමට තියාගනින්නකො උඹලා. අනේ සල්ලි මොකටද ගුරුනාන්සේ මහමේ? ඒ වුණාට ඉතින් මේ දෙන හින්දා නොගෙනත් බෑ අරගෙනත් බෑ මේ නේද බං මොන්ඩියෝ? අනේද කියන්නේ. එහෙනම් කොල්ලනේ මං ගිහිල්ලා එන්න. උඹලා එනම් වැඩේ කරලා දීපන්කෝ මට. එනම් මම යනවා. හොඳයි ගුරුනාන්සේ මහමේ. බං ජොන්ටියෝ උඹලාට කොස්මුල හඳපාංගොඩ ළමයට ගිහින් දුන්නා? මේ ඇඩ්ලින් අක්කට කියන්න දුන්නා. ගෙදරටම ගෙනහිල්ලා දුන්නා. නේ බං? ඔව් බං අතරම දුන්නා. අතරම දුන්නා. ඔව් ඇඩ්ලින් අතරම දුන්නා. ඒකනම් හොඳටම පින් සිද්ධ වෙන වැඩක් බං. අට සිරි ඉඳලා ඉවරයි. මේ උඹලා හොම්මම හිටහලා මං තේ ඩිංගිත්තක් වක් කරගෙන එන්නම් හොඳේ? ඕම හිටහලා. ගුරුනාන්සේ මාමා එන්නකොට හොඳ නෑ. මේට රූටල යමන්. ඉවරයි. වරේ ජමාවරේ. වරේ යන්න. එන්නපා. ඕයිනෝ. යකෝ. මුන් තුන් දෙනා කොහෙට රහත් වුණාද? මේ තේ ඩිංග හදන ඩිංගට? ඇඩ්ලියෝ මේ ජොන්ටියලා එහෙම දැක්කද? ඒකනි ගුරුනාන්සේ. මේ දැන් හිටියා මේ දැන් නෑ. මම මෙතෙන් තදාගෙන ආවා. මුන් නෑනේ. ඔන්න ගුරුනාන්සේ අපු එකේ තේකක් බොමු. වාඩි වෙමුකෝ. මේ දැන් හිටියා. මුන් තුන් දෙනා රහත් වෙලාද බලන්න. ඔන්න ගුරුනාන්සේ මම අර කොස්මුල රසට හදලා දුන්නා. නියමයට හදලා දුන්නා? ඔව්
අර අපේ රෝස වර්ක ගහේ පීදිච්ච පළවෙනිම කොස් ගෙඩිය. දොළදුක් කම්මණ්ඩි කෙනෙක්නේ. ඒක හින්දා මම හොඳ රසට කොස් මුල හදලා දුන්නා. මොනවා එහෙනම් මුන් ඇයි ගුරුනාන්සේ මොකද්ද වෙලා තියෙන්නේ? උයල යවපු කොස් මුල නරක් වෙලාද? නරක් වෙලා නෙමෙයි දන්නවද මුන් කරලා තියෙන වැඩේ ඒ මොකද්ද ගුරුනාන්සේ? මම මොකද්ද කරලා තියෙන වැඩේ? මුන් ටික ඔය හදලා දුන්න කොස්මුල ලිහලා කාලා ඒ වෙනුවට අමු කොස්මුලක් ඔතාගෙන ගිහිල්ලා කෙල්ලට දීලා හත් දෙයනේ. මුන් තුන් දෙනා එතකොට මගේ කොස් මුලෙන්ද මේ දොළදුක් ගාය අරගෙන තියෙන්නේ. අනේ අප්පොච්චියේ